ආයිබෝන් හැමෝටම අද ඔයාලට ගෙනාවා අලුත් වීඩියෝ එකක්. ඒ කියන්නේ ඔයාලා දන්න වෙති මිනුවන්ගොඩ ගලිය දේවාලය ගැන පොඩි විස්තරයක් කරන්න ආවේ. ගොඩක් කට්ටිය දැන්ටත් දන්නවා මුළු ලංකාව පුරාම ප්‍රසිද්ධ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන එකම ගම්බාරප්පච්චිගේ දේවාලය මිනුවන්ගොඩ නිල්පනාගොඩ තියෙන්නේ. මම අද ගොඩක් ගෙනන්න ආවේ දේවාලේ මෙන්න මේ ටික කියලා යන්නේ. ඔයාලා පේනවා ඇති මේ තමයි තියෙන්නේ පෞරාණික දේවාලය. මෙතන තමයි පර්ණම එක තියෙන්නේ. මේ තියෙන වලට බලා ගන්න පුළුවන්. මේක නෙමෙයි පැත්තෙන් පේනවා. ඒක තමයි පර්ණම දේවාලය, ගලි දේවාලය. මේක මං හිතන විදිහට ඔයාලා පේන ගම්බාරප්පච්චිගේ පිළිම ගොඩක් තියෙන, ගොඩක් වටිනා කියන, ගොඩක් ආස්කම් පිරිච්ච දේවාලයක් මේක. මේ තියෙන්නේ පර්ණම දේවාලය කුටිය. මං කියන්න ගත්තාවේ මේ දේවාලෙත් එක්ක තියෙනවා මෙතන හින්දෙන් නැති ලිඳක් තිබුණා. ඔයාලට මම ඒක පෙන්නන්නම්. දේවාලයේ අනන්‍යතාවයේ තිබුණේ එතනයි. ඒ කියන්නේ පිළිමෙත් එක්කම ඔතන තියෙනවා හින්දෙන් නැති ලිඳක් තිබුණා. දැන් ඒක වහලා දාලා තියෙන්නේ. මං කියන්නේ පුළුවන් නම් බලදාරින් ඒ ලිඳ වට කරලා හරි කමන්නේ මිනිස්සුන්ට පේන්න තිබ්බනම් ගොඩක් වටිනවා. මොකද මේ දේවාල කුටියත් එක්කම ඉස්සරහින් තිබුණේ ඒ හින්දෙන් නැති ලිඳ. නමුත් දැන් ඒක වහලා දාලා තියෙනවා. ගොඩක් කට්ටිය ඒකට මල් දානවා. කුණු වලක් කියලා හිතේ තියාගෙන ඊට පස්සේ මං හිතන්නේ ඊට පස්සේ කොයි තමයි වහලා දැම්මේ. නමුත් වහලා දාන්න නැතුව ඒක වට කෙරුවා නම් මේ තියෙන ලිඳ ඒ කාලේ ඉඳන්ම තිබිච්ච එකක් මේක. මේ කවදාකවත් වතුර හිඳුම් නැති නොසිදෙන ලිඳක් මේක. මේක වට කරලා හරි කවන්න මිනිස්සුන්ට බලන්න තිබුණා නම් ගොඩක් වටිනවා. එහෙමනම් මං හිතනවා ඔයාලා තේරෙන්න ඇති කියලා. මේ තියෙන ලිඳ මේතන තමයි පර්ණම දේවාලය. මේ දෙක තමයි තිබුණේ අනන්‍යතාවයේ ගලිය දේවාලය හාස්කම් පිරිච්ච එකම තැන.